මේ වීඩියෝ එකේ අපි අරන් ඉන්නේ අපි වෙසක් එකට දඹුල්ල ගියපු ගමන ගැන. අපි උදේ 8 විතර තමා ගමන විජේරාමෙන් පිටත් උනේ. මොකද කට්ටිය හැරිච්ච වෙලාවක හින්දා අපේ රූට් එක තමයි බත්තරමුල්ල IDH හරහා කැලණියට ගිහින් එතනින් නුවර පාර දිගේ අඹේ පුස්ස හරහා දඹුල්ලට යන එක. දැන් අපි මේ පාර්ලිමේන්තු රෝඩ් එකට දාලා යන ගමන් ඉන්නේ. මේ වෙලාවේ අපිත් එක්ක 6 දෙනෙක් යන ඔක්කොම බයික් තුනක තව බයික් එකක් මගින් එකතු වෙනවා. මේ තමයි අපි පාර්ලිමේන්තු එක පාස් කරන ගමන් ඉන්නකොට view එක අපේ. මේ හරියට නම් උදේ ටිකක් වැහැලා තිබ්බා. හැබැයි අපි එනකොට වැස්ස පායලා තිබ්බේ. ඒක හොඳට ගියා. දැන් අපි මේ කැලණිය පන්සල කිට්ටුවේ ඉන්නේ. මේ හරිය පොඩි බ්ලොක් එකක් තිබ්බා. මොකද කැලණිය පන්සලට පොය දවසක් ඉන්න කට්ටිය ඇවිල්ලා තිබ්බා. දැන් අපි නුවර පාරට දාලා නුවර පාර දිගේ යන ගමන් ඉන්නේ. මේ හරිය අපි පොඩ්ඩක් නතර කරා. පොඩ්ඩක් තේ එකක් බීලා එහෙම යන්න. දැන් අපි ආයෙමත් පාරට දාගෙන යන ගමන් ඉන්නේ. මේ ගමනේ පොඩ්ඩක් තියෙන අමාරුම දේ තමයි බයික් එකේ මෙච්චර දුර ගමනක් යන එක. දැන් අපි කුරුණෑගල ටවුන් එක පාස් කරන ගමන් ඉන්නේ. ඔයාලට පේන කුරුණෑගල ඔල්ලොස්ස කනවා. දැන් අපි මේ බඩගම කැලේ මැද්දින් යන ගමන් ඉන්නේ. අනුරාධපුර පාරේ ගිහිල්ලා තියෙන කට්ටිය නම් මේ හරිය ගැන හොඳට දන්නවා. මාර ලස්සනයි මේ හරිය. ඊට පස්සේ අපි ඉබ්බාගම ටවුන් එක කිට්ටුවට එනකොට අපිට හිතුණා නාලා ගියා නම් හොඳයි කියලා කට්ටිය කිව්වා. එතකොටම අපිට මතක් වුණා බතලගොඩ වැව තියෙනවා කියලා මෙතන. ඊට පස්සේ අපි බතලගොඩ වැවට ඇවිල්ලා නාලා මෙතන ටික වෙලාවක් ඉඳලා හැම අපි ආයෙත් අපේ ගමන පිටත් වුණා. මේ තියෙන්නේ අපි එනකොට අපිට තිබ්බන්ට එක දිගේ එනකොට අපිට තිබ්බ view එක. එතනත් මාර ලස්සනයි. අපි දැන් ආයෙමත් අපේ ගමන යන්න පිටත් වෙලා ඉන්නේ මේ තියෙන ඉබ්බාගම සෙන්ට්‍රල් එක ගාවින් එනකොට බතලගොඩ වැව පේන එක. මෙතනත් මාර ලස්සන view එකක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ආයෙමත් පාරට දාගෙන අවුවේ කර වෙන ගමන් මල්සිරපුර කොස් කැලේ කිට්ටුවට ආවා. මේ හරියට ආවට පස්සේ රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා ගියේ නැත්තම් වැඩක් නැහැ. ඉතින් අපි ඒ දෙත් කරගෙන දැන් අපි මේ කොස් කැලේ මැද්දෙන් යන ගමන් ඉන්නේ. මේ හරිය ඉස්සර නම් කඩ ගොඩක් තිබ්බා. නමුත් දැන් පටන් ගන්න හරියයි කොස් කැලේ පටන් ගන්න හරිය සහ ඉවර වෙන හරිය විතරයි දැන් කඩ දාන්න දීලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙමත් අපි සුපුරුදු පරිදි පාරට දාගෙන ඉස්සරහට යන්න පිටත් වුණා. මේ හරියත් මාර ලස්සනයි. දැන් අපි මේ ගලේවල ටවුන් එක කිට්ටුව මේ ඉන්නේ. චතුර්ල ගෙවල් වලට කිට්ටු වෙලා. ඔන්න දැන් අපි හවස 4 වගේ වෙනකොට ගලේවල ටවුන් එකට ආවා. ඊට පස්සේ අපි එහෙම්ම චතුර්ල ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් මහන්සි අරලා අපි හවස් වෙද්දී ආයෙමත් දඹුල්ලට එන්න පිටත් වුණා. ඉතින් මේ දවස් තමයි දඹුල්ල පන්සලේ සිරසෙන් කරපු වෙසක් කලාපෙ තිබුණේ. ඉතින් අපි කට්ටියත් චතුර්මල්ලා ගෙදර ඉඳන් බයික් වල දඹුල්ල පන්සලට ගියා වෙසක් කලාපෙ බලාගෙන වැඩ පුදාගෙන ඉන්න. ටවුන් එක කිට්ටුවෙන මාර විදිහට සෙනග ට්‍රැෆික් වැඩි. බයික් පන්සල ඇතුළට දාගන්න විදියක් නැහැ. ඉතින් අපි එළියේ වෙන තැනක පාක් කරලා තමයි ඇතුළට ගියේ. වැස්සක් වගේ දෙයක් තිබුණේ නැහැ. හොඳ ලස්සන කාලුණයක් තිබ්බා සහ ගොඩක් සෙනග හිටියා. ඉතින් අපි ඒ සෙනගත් එක්කම පන්සල ඇතුළට ගියා. කාලයකට පස්සේ පන්සල ඇඳ පුදාගන්න සහ ඒ වෙසක් කලාපෙ බලන්න. ඉතින් අපි දන්නවා දඹුල්ල පන්සල කියලා කියන්නේ ඓතිහාසික වශයෙන් විශාල විශාල වටිනාකමක් තියෙන ලෙන් විහාරයක්. පිළිම වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ සිටින සෑහෙන ඉතිහාසයකට උණුගම් කියන තැනක්. ඒ ගොඩක් සෙනග අතර අපිත් වෙන වෙන වශයෙන් අතුරට ගිහිල්ලා වන්දනා කරගෙන එළියට ඇවිල්ලා ඊට අමතරව එතන තිබ්බ ස්වභාව සෞන්දර්ය විඳින ගමන් හිටියේ. මොකද අපිට රෑ ඒ වගේ තැනක ඉඳන් මුළු ටවුන් එකම බලා ගන්න හම්බ වෙනවා කියන්නේ මාර ලස්සන view එකක්. ඊට අමතරව අපි ගලක් උඩට ගොඩාක් වෙලා කියව හිටියා. ලස්සනවට විඩාවට වෙලා ඉඳගෙන. ඉතින් පන්සලේ දැන් විහාරය ගැන කතා කරොත් ගොඩක් චිත්‍ර වගේ දේවල් තියෙනවා. ඊළඟට එළියට આવොත් එම අර බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඊට අමතරව තොරණ ඊළඟට වෙන සැරසිලි දන්සැල් ඕන තරම් තිබ්බා. ඉතින් අපි රැ වෙලා තමයි පන්සලෙන් එළියට ඇවිල්ලා ආයෙත් අතුරුලා ගෙදරට ගියේ. ඉතින් ඔන්න ඊළඟ දවස තමයි අපේ ට්‍රිප් එකේ හොඳම දවස. කට්ටියම ඉතින් කොකුලට බම්බු ගහගන්න කියලා අපි හැරෙනකොට උදේ 9 විතර ඇති. ඒ වෙලාවේ අපි පිටත් වුණා හුලංගල. අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ හුලංගල වල පිටත් වුණා අපි බයික් හතරකින් කලවල ටවුන් එකෙන් ඇවිල්ලා. එදත් දන්සල් තිබ්බ සෑහෙන. දන්සල් වැදගෙන හිමීට කට්ටියත් එක්ක වටේ ස්වභාව සෞන්දර්යය බල බල ඉතින් අපි ඔම ඉස්සරහට යනවා. මාරත් ලස්සනයි. බීබත් ලස්සනයි. සෙනගත් ඉන්නවා. දන්සල් තියෙනවා. බඩගින්නක් එන්න තරම් දෙයක් නැහැ. සැරින් සැරේ මගේ මකට දන්සල් හම්බ වෙනවා. ඔය එන ගමන් ඉතින් කොච්චර ලස්සන පාරක්ද කියනවනම් පාර දෙකේ දිගටම ගිහලා පාර වැරදිලා ආවෝ වෙලාවලුත් තිබ්බා. ඉතින් කොළඹ ඉඳන් සෑහෙන දුරක් දවස් දෙකකට කිලෝමීටර් 400ක් විතර බයික් වල යනවා කියන්නේ
එච්චරම ලේසි වැඩකුත් නෙවෙයි. හැබැයි ඒ පාරවල තියෙන ලස්සන දර්ශන ඒ සීනරි එකත් බලාගෙන යනකොට දුර එක තියෙන අමාරු නම් එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ පාරවල එච්චර ට්‍රැෆික් නැහැ. සුන්දර දර්ශන තියෙනවා. අර කිව්වා වගේ දන්සල් ඕන තරම් තියෙනවා. ඊළඟට සෑහෙන ඈත තියෙන කඳු පන්ති වගේ දේවල් ලස්සනට බලාගෙන යනවා කියන්නේ ඒක වෙනම වැඩක්. බලන්න හැමදාම දකින්න ට්‍රැෆික් කරනකොට මෙන්න මේ වගේ නිදහස් පාරක යනකොට මොන වගේ ෆීලින් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපි මේ හොයාගෙන යන්නේ හුළංගලට හැරෙන පාර පටන් ගන්න තැන. මේ දවස් දෙකේ ඇත්තටම අපේ වෙලාව හොඳයි. කොහෙදවත් අපිට වැස්සක් හම්බුන්නේ නැහැ. වැස්ස නම් එහෙම බයික් වල යන ගමන මීට වඩා සෑහෙන වෙනස් වෙන්න ඉඩ තිබ්බා. සෑහෙන දුරක් ගෙවාගෙන ගිහලා ඔන්න අන්තිමේ අපි ඇවිල්ලා ඉන්නේ හුළංගල කඳු නගින්න පාර පටන් ගන්න තැනට. මේ පාරෙන් හැරලා අපිට කිලෝමීටර් කීපයක දුරක් යන්න තියෙනවා. ඉතින් යන ගමන් මතක් කරන්න ඕනේ හුළංගල කියලා කියන්නේ මාතලේ දිස්ත්‍රික්කේ පිරලා තියෙන ලස්සන view point එකක්. කැම්පින් කරන්න ඉඩ තියෙන ලස්සනට මේන්ටේන් කරපු තැනක්. අතනම මුහුදු මට්ටමින් කිලෝමීටර් එකකට කිට්ටු උසක් තියෙන මිනි වර්ල්ඩ් සෙන්ටර්. එහෙම නැත්නම් පුංචි ලෝකාන්තය කියලා හඳුන්වන එන්ඩ් පොයින්ට් එකක් තියෙන ලස්සන කඳු මුදුනක්. කැම්පින් කරන්න සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. වගේම ඕෆ් රෝඩ් යන්න පුළුවන් වාහනයකට පවා උඩටම ගිහිල්ලා බලන්න පුළුවන් මට්ටමේ තැනක්. බයික් එකකට උනත් උඩටම යන්න බැරිකමක් නැහැ. නමුත් ඔයා බයික් එකට ආදරයක් තියෙනවා නම් ඕෆ් රෝඩ් බයික් එකක් නෙවෙයි නම් උඩටම වාහනේ ගෙනියන්න නැතුව පල්ලෙහා ටිකට් කවුන්ටර් එක කිට්ටුවෙන් වගේ දාලා එතනින් පස්සේ පයින් යන එක තමයි හොඳම වැඩේ මම දකින විදිහට. ඔයාලට දැන් මේ පේන පාරත් එච්චරම දුෂ්කර පාරක් නෙමෙයි. හැබැයි තව ටිකක් එහෙරට යන්න තව උඩට වෙන්න පාර පොඩ්ඩක් සුමට තනිතලා පාරක් නන් නෙවෙයි. හැබැයි ඔයා දුර ගෙවාගෙන ගියාට පාඩු නෑ. අන්තිම view එක මේ යන ගමන්ට මාර වටිනවා. ඉතින් අපි දැන් මේ ඉටු කරලා තින්නේ හුළංගලට යන ටිකට් ගන්න ටිකට් කවුන්ටර් එක කිට්ටුවට. ඇත්තටම මෙතනදිනුත් තව කිලෝමීටර් 2ක විතර ගමනක් වාට උඩට යන්න තියෙනවා. නමුත් මෙතනින් එහා පැත්තේ පාර මේ පහු කරගෙන ආපු පාර තරම්වත් ඇත්තට හොඳ පාරක් නෙමෙයි. ඒකට අපි ආව බයික් වලින් එතනින් එහා යන්න අපිට රෙකමන්ඩ් කරන්න අමාරුයි. හැබැයි ඒ වුණත් අපිත් අපේ බයික් හතර ඉතින් උඩට යන්න පටන් ගත්තා. ටිකට් කවුන්ටර් එක ගාව වාහන දාලා ඉන්න ඕන තරම් ඉඩ තියෙනවා. ටිකට් එකක් මට මතකයි රුපියල් 150ක් වගේ වෙන්නේ කෙනෙක් වෙනුවෙන්. ඉතින් එතනින් උඩට බයික් ටික ගත්ත එකේ මෝඩකම තේරෙන්න අපිට වැඩි වෙලාවක් ගියේ නැහැ. මොකද දෙන්න දාලා කොහොමද උඩට යන්න අමාරුයි. තනියෙන් උනත් යන්න තියෙන්නේ අතිශය දුෂ්කර පාරක් බයික් වලට. ඒක හින්දා අනික ගොඩ දෙනෙක් කරලා තියෙනවා වගේ ටිකක් දුර ගිහිල්ලා අපි බයික් අයිනකින් දාලා පයින් යන්න ආයෙත් පටන් ගත්තා. එතනින් පටන් ගත්තාම ක්ලියර් පාරක් තියෙන උඩට යන්න උලංගල කැම්ප් සයිට් එක ගාවටම යනකම් ඕනනම් තේවතු මැදින් පොඩි ෂෝට් කට් තියෙනවා. ඒවයින් වලට යන්නත් පුළුවන්. කුඩාලගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි දවසක් වගේ නම්. එහෙම නැත්නම් ලොකු අමාරුවක් තියෙන හයික් එකක් හෝ ගමනක් විදිහට දකින්න අවශ්‍යතාවයක් නැහැ. මේක ලේසියෙන් යන්න පුළුවන් පාරක් තියෙන ලේසියෙන් යන්න පුළුවන් ගමනක්. උඩට යනකොට ඇත්තටම අපිට කලින් ගිය වාහන කීපයක් අපිට හම්බ වුණා. බයික් කීපයක්, හයිලක්ස් කැබ් එකක් සහ තවත් ඔෆ් රෝඩ් වාහනයක් වගේ තිබ්බා. ඉතින් මේ තියෙන්නේ හුළංගල කන්ද මුදුන. මෙතන බොහොම ලස්සනට මිලිවලට මේන්ටේන් කරපු තැනක් මම අර කලින් කිව්වත් වගේ. මෙතන ගියාට පස්සේ වට සෑහෙන ඒරියා එකක්, සෑහෙන view එකක් උඩට ගියම් බලා ගන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් අයිනට යන්න. මොකද නිකන් නෙමෙයි මේකට මිනි වර්ල්ඩ් සෙන්ට් කියලා කියන්නේ. සෑහෙන ප්‍රපාතයක් තියෙන තැනක්. ඉතින් අයිනට යන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න. හැබැයි එතන සුබ සෞන්දර්යය විඳ ගන්න ඒක බාධාවක් නෙමෙයි. ඉතින් එතන සෑහෙන වෙලාවක් ඉඳලා තව ෆොටෝ 100ක් විතරත් ගහගත්තට පස්සේ අපි කට්ටිය ආපහු පල්ලයට ඇවිල්ලා ගම රට බලා එන්න පටන් ගත්තා.